සුබ දවසක් හැමෝටම. ඔන්න ඉතින් ගොවිබිමේ තොරතුරු වලින් අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ දඹල වැලක්. මේ දඹල වැලේ කරල් හැදෙන්නේ. දැන් මාස 5ක් විතර වෙනවා. මේ වැල් තියෙනවා 10ක් විතර. මේක හැබැයි කියන්නේ කරල් වලින් යට අරන් හිටවපු දඹල වැලක්. ඒ කියන්නේ දඹල වැල් 10ම කරල් වලින් තමයි යට අරන් හිටවලා තියෙන්නේ. අඩින් යට ගෙනල්ලා නෙවෙයි. තව එකක් මේකට කුමිනාශක රසායනික කාබනික ඒ පොහොර නම් බනම් මොනවත් භාවිතා කරලත් නැහැ, විටමින් ಜಾති ගහලත් නැහැ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද්ද හේතුව කියන එක. දැන් මේකේ මේ වැල් දෙක විතරයි ඉතිරිලා තියෙන. තව එහා පැත්තේ වැල් ටිකක් තියෙනවා. ඒවට වතුර දාන්නේ නැහැ. මොකද මේවා පොළ කන්නත් බෑනේ. ඒක අහලා කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද්ද හේතුව කියලා. මම නම් හිතන්නේ සමහරට මෙහෙම බීජ ඇති. ඒ කියන්නේ පළදාවක් නැති වැල් විතරක් හැදෙන බීජ ඇති. මේ වැල තව ඊට වඩා ලොකුවට යවිලා තිබ්බේ. දන්න කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා.